අයිබෝන් අද පාර යනකොට පොඩි ලස්සන විශේෂ දෙයක් දැක්කා. මේක ලංකාවේ ඉන්න ඕගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු ඉඳන් මම පොඩ්ඩක් ඒක මේ වීඩියෝ කරගත්තා. හැබැයි මේක වීඩියෝ කරන්න මම එළියට බහැලා වීඩියෝ කරේ නෑ. වාහනේ ඉන්න ගාම තමයි හිමීට වීඩියෝ කරගත්තේ. මොකද ඒගොල්ලෝ වැඩේ පටන් අරගෙන ඒගොල්ලෝ කරගෙන යන ගමන් අනිත් එක මෙහෙ එහෙම ඒගොල්ලෝ වැඩක් කරනකොට මම එතන බහැලා මේක මේ එළිය වීඩියෝ කර කර ඉන්න බෑ. ඒකින්ද මම වාහනේ ඉන්න ගාම වීඩියෝ එක කරේ. බලන්න පොඩ්ඩක් මේ මෙන්න මේ වීඩියෝ එක මේගොල්ලෝ මොකක්ද මේ කරන්නේ කියලා. මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා එතන පාරයිනේ වාහන දෙකක් නවත්තලා තියෙනවට කහ පාට මේ වාහනයකුත් නවත්තලා තියෙනවා. ඉස්සරහා කොළ පාට ලොරියකුත් නවත්තලා තියෙනවා. ඇත්තට මේ කොළ පාට ලොරිය ගත්තාම මේක සම්පූර්ණයෙන්ම මේ ස්ටෝස් එකක් වගේ. ඒකේ තියෙනවා විල් බැරක්කේ තියෙනවා ඒගොල්ලන්ගේ ඉනිමග තියෙනවා, ඉදල් ටික තියෙනවා, ඉතුරු ඔය බ්ලෝවර් එක කියත. එතකොට ඉතුරු වාහනේ අනිත් ඕන කරන මේ ඔක්කොම බඩු මුට්ටු ටිකේ වාහනේ තියෙනවා. ඊට අමතරව පිටිපස්සේ තියෙන වාහනෙන් කරන්නේ අර මේ පාරේ තියෙන අතු කපලා අයින් කරන ඒවා පොඩි පොඩි ප්‍රයෝජනයක් ගන්න බැරි කොටස් ටික තියෙනවානේ. ඒ කියන්නේ ලොකු කඳක් නෙමේ. කඳ අරගෙන මේගොල්ලෝ වෙනම පොඩි පොඩි කුට්ටි වලට කපලා ඒ ටික අයින් කරගත්තා මුලින්ම ලොරියට දාගත්තා. ඊට පස්සේ අර එකෙන් ගන්න බැරි පොඩි පොඩි අතු කෑලි ටික තියෙනවානේ. ඒ අතු කෑලි ටික ඔක්කොම මේගොල්ලෝ කරන්නේ අර මැෂින් එකකින් අර කහපාට මැෂින් එකේ පිටිපස්සෙන් ලෝඩ් කරනවා. ලෝඩ් කරාම අර ඉස්සරහා අර ලොරිය ඇතුළට එන්ජින් එකට උඩින් තියෙන කොටස තියෙනවානේ. අන්න ඒ කොටසෙන් ඒ සම්පූර්ණ පිටිපස්සෙන් දාන අර අතු ටික ඔක්කොම කුඩු වෙලා ලී කුඩු වෙලා තමයි අර ලොරිය ඇතුළට විසි වෙන්නේ. එතකොට ඒ ඔක්කොමත් කරලා මේගොල්ලෝ ඊට පස්සේ කරපු හොඳම දේ තමයි අර පාරේ වැටලා තිබුණ ඉතුරු පොඩි පොඩි ඔක්කොම ලී කෑලි ටික එකතු කරලා ඒ ටිකත් ඔක්කොම දැම්ම වාහනේ ඇතුළට. දාලා ඒ ටිකත් කුඩු කරලා අර මේ ලොරියටම පටව ගත්තා. අන්තිමේදී අර ඕගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එක අර බ්ලෝවර් එකක් අරගෙන සම්පූර්ණ වාහනේ අර පාරේ වැටලා තිබිච්ච ඔක්කොම ලී කුඩු ටික ඔක්කොම පාරෙන් අයින් කරා. ඒ අයින් කළ සේරම ගියාට පස්සේ අන්තිමට ඔය මම අර හිස් දාලා තියෙන වීඩියෝ එකේ තියෙන්නේ ඇත්තරම මේ ඒගොල්ලෝ වාහන දෙක අරන් ගියාට පස්සේ පාර තිබුණා වගේම ඒ තිබ්බ විදියට මේගොල්ලෝ හදලා තමයි මේ වීඩියෝ එක දාන්න ප්‍රධානම හේතුව උනේ මම ලංකාවේ ඉන්නකොට මම රත්මලාන ගොළුමඩුවන් පාරෙන් ගොඩක් ආවේ ගියේ. ඒ යද්දි ඔය ලංකාවේ මේ රත්මලාන එයාපෝට් එක වටේ තියෙනවා පාරවල් ගොඩක්. ඒ පාරවල් ටිකම වැස්ස කාලට යට වෙනවා. යට වුණාම නගර සභාවෙන් කරන වැඩේ තමයි ඇවිල්ලා අර පාර දෙපැත්තේ තියෙන කානුව ඒ හැරි තියෙන පාරවලුත් එච්චර ලොකු නෑ පොඩි පාරවල් තියෙන්නේ. ඒ පාරේ තියෙන අර දෙපැත්තේ තියෙන කානුවේ තියෙන මඩ ටික ඔක්කොම අරගෙන පාරෙන් උඩට දානවා. දාලා මං හිතන්නේ පාරේ යන මිනිසුන්ට ඒක බලන්න වෙන්න ඇති. තනින් තන ඒවා පාරේ මඩ ගොඩවල් ගහලා යනවා. මං දන්නේ ඇත්තටම ඇයි එහෙම පාරේ ඒක ටික තියලා යන්නේ කියලා. හැබැයි මෙහෙ එහෙම කරේ නෑ. අර වැටලා තිබුණ ලී කුඩු ටිකත් ඒගොල්ලෝ පාරෙන් අයින් කරලා තමයි ගියේ. ඉතින් මට ඔන්න ඕක තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන කරේ. Thank you.